හරි අද අපි කතා කරන්න හදන්නේ අපේ තවත් එක වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එක ඇත්ත වශයෙන් වෙන්නේ ඔයගලන්ට ජොබ් එකක් මේකෙන් සපයනවා. ඒ කියන්නේ පිටරට කම්පැනිස් වල ජොබ්ස් තමයි එකෙන් හම්බෙන්නේ. එතකොට ඒ ජොබ්ස් වලට ඔයගලන්ට දෙන ක්වොලිෆිකේෂන්ස් එක නැත්නම් අපි කියන ඔයගලන්ට දෙන හැකියාවන් එක ඒක ඔයගලන්ට ජීවිත කාල පුරාම කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක පාර්ට් ටයිම් වෙන්න පුළුවන්, ෆුල් ජොබ් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට සාමාන්‍ය සතිය දවස්වල බෑනම් සෙනසුරාදා කරන්න පුළුවන්, නැත්නම් සෙනසුරාදා හවස කරන්න පුළුවන්. ඒ වගේ එක විදිහේ ජොබ්ස් තියෙනවා. හැබැයි ක්වොලිෆිකේෂන්ස් කියන එක මේකට ඕන කරනවා. හරි, අපි මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් මේ වෙබ්සයිට් එක නම තමයි hiring කියන වෙබ්සයිට් එක. අපි ඉස්සෙල්ලාම මේ විදිහට ෆෝම් එක ඔන් කරගෙන මෙතන මෙහෙම hiring cafe කියලා ගහනවා. මේකේ නම hiring cafe. මෙන්න මේ විදිහට එනවා. අපි ඊට පස්සේ මෙන්න මේ ආකාරයට එකට ගිහිල්ලා hiring මේ job AI search කියන එකට log වෙන්න ඕනේ. මෙන්න මේ වෙබ්සයිට් එක මේ විදිහට තමයි මේකේ ඉන්ටීරියර් එක අපිට load වෙන්නේ. එතකොට මෙතන තියෙනවා අපිට ඕන තරම් ජොබ්ස් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ඕන විදිහට Tamanට තියෙන ඕන ස්කිල් එකකට මේක ජොබ් එකක් තියෙනවා. ඒක පාර්ට් ටයිම් වර මං කිව්වා වගේ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ මෙතන දැන් මේ අපිට පෙන්නනවා. ඒ වගේම තමයි දැන් මේකේ සරලම කතා කරොත් අපි මේ ඉස්සලාම අපි මේ account එකක් හදා ගන්න ඕනේ. එතකොට දැන් මේ account එකේදී ඔයාගේ සාමාන්‍ය Gmail එකෙන් log වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ශ්‍රී ලංකන් කියන මෙතන යුනයිටඩ් ස්ටේටස් කියලා පෙන්වන්න පුළුවන් මෙතන. එතකොට මෙතන ශ්‍රී ලංකන් තෝරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට තව මේකේ පුළුවන් ඔයාලා මේක රිමෝට් ජොබ් එකක් විදිහට කරනවද නැත්නම් ඔන් සයිට් එකක් ඇතුලේ කරනවද? එතකොට හයිබ්‍රිඩ් එකක්ද නැත්නම් එතකොට සිටින්, එතකොට ඩෙස්ක්ටොප් ඇක්ටිව්, එතකොට ඔෆිස් එකක් ඇතුලේ කරන්න පුළුවන්. ඒක ඔෆිස් එකක් වගේ තියෙනවා නම් ඔයා මේක තෝරගන්න රටානෝ ඒකේ ඔයාලට යන්න වෙනවා. එතකොට ඔයාලට ඒ වගේ දෙයක් කරගන්න මේ ලැබෑනේ. ඒකට ගොඩක් වෙලාට යූස් කරන්න ඕනේ. මෙන්න මේ රිමෝට් වගේ කියන ඔප්ෂන් එකක් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. එතකොට මෙතන ඕගොල්ලන්ගේ ලේබර් ඕගොල්ලන්ගේ මහන්සිය දෙන්න පුළුවන් කොහොමද? උපරිම ඕගොල්ලන්ට කැපවීමෙන් මේක කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අමතර වීදමක් විදියට පොඩි ටෙන්ෂන් එකක් දීලා පොඩි දෙයක් කරලා ඕගොල්ලන්ට මේක දෙන්න පුළුවන්ද? ඒකින්ද මන්ද ඒ කියන විස්තර ටික අනුව ඕගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කම්පියුටර් usage level ඉගෙන ඔයගලන්ට කොහොමද ඔයගලන්ට පුළුවන් ද ඕන විදිහකට දැන් කම්පියුටර් එකක් ජෙනරේට් කරගන්න. ඒ කියන්නේ ජෙනරේට් කරනවා කියන කම්පියුටර් එක සාමාන්‍යයෙන් normally අපි එදිනෙදා කරන බැරි ටික කරගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට තවත් ලේසි මේකේ වැඩ කරන්න. ඊට පස්සේ මේක අපිට තියෙනවා qualifications. දැන් අපි සමහර කට්ටියට දැන් මම කියන qualifications කීපයක් වෙන්න පුළුවන්. සමහර කට්ටියට පුළුවන් photo editing, video editing, graphic design, එතකොට education පැත්ත. ඒ කියන්නේ ඕන education ඕන science, maths, එතකොට religions. එතකොට මේ ඒ කැමති කැටගරි එකක් ඔයගලන්ට මේකෙන් තෝරගන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් දැන් ටීචින් සයිඩ් එක වගේ ගත්තොත් එමේ ටීචින් සයිඩ් එක ගොඩක් වෙලාවට පිටරට ඉස්කෝලේ ඔන්ලයින් යන ක්ලාස් එකක් වගේ තමයි ඔයගලන්ට ඒකේ වැඩ කරන්න තියෙනවා. හරි යුනිවර්සිටි එක වගේ දෙයකට ලෙක්චරර් කෙනෙක් විදියට ඔයගලන්ට මේක සම්බන්ධ වීමේ හැකියාව පවා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් at least මේකේ සාමාන්‍යයෙන් ඔයගලන්ගේ මේකේ තවත් එක දෙයක් තමයි මේකේ තියෙන ඔයගලන්ට හම්බෙන සැලරි එක. ඒක ඩේ පේ එකක් විදිහට ගන්න පුළුවන්, නැත්නම් වීක්ලි පේ එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මන්ත්ලි, නැත්නම් ඉයර්ලි, නැත්නම් 3 months උනත් තියෙනවා. එතකොට එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වැඩේ කරපු ගමන් ආපස්සට සල්ලි එන ජොබ්ස් මේකේ තියෙනවා. හරිද? එතකොට දැන් මේ ඔක්කොම බැලුවොත් එහෙම මේකේ වැඩි කවුරුත් යූසේජ් වෙන්නේ නැහැ. මොකද මේක කියන්නේ මේ ගොඩ දෙනෙක් මේක සයිට් එක රිසීව් කරනවා. එතකොට ඒ ගොඩක් කැටගරිස් තියෙනවා මේ කියන්න. එතකොට දෙක බලපුවාම දැන් මේකේ අපිට තියෙන එක ජොබ් කැටගරිස් සාමාන්‍යයෙන් අපිට ඕන ගොඩක් ප්‍රතිවලින් බලපුවාම මේකේ තියෙනවා. එතකොට දැන් මේකේ අපිට තව ලේසි වැඩක් තමයි මේ උඩ තියෙනවා අපිට දීලා පොඩි කැටගරිස් ටිකක්. එතකොට මේ කැටගරිස් වලට අනුව අපිට ඩිපාර්ට්මන්ට් එක, සැලරි එක, කමිට්මන්ට් එක, ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක, ජොබ් ටයිටල් එක, එඩියුකේෂන්ස් එක, ලයිසන්ස් ඒ ඕන එකක් අපිට ඕන විදිහට මේකේ කස්ටමයිස් කරලා අපිට ජොබ් එක හොයාගන්න පුළුවන්. තව එක දෙයක් තමයි මේක ජොබ් එක ඔයගොල්ලෝ ඇප්ලයි කරපු ගමන් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මොකද ඒ කම්පැනි එකෙන්
ඔගොල්ලන්ගේ කොලිෆිකේෂන්ස් බල ඔගොල්ලන්ට යම්කිසි මට්ටමකට ඔගොල්ලන්ගේ CV එක බලලා එතකොට ඔගොල්ලන්ට තියෙන ස්කිල් එක කොහොමද ඔගොල්ලෝ මේගොල්ලෝ පර්ෆෝම්ස් කරලා තියෙන්නේ කොහොමද ඒ කියන එක බලලා තමයි ඒගොල්ලන්ට ජොබ් එක දෙන්නේ. හැබැයි ජොබ් එක දුන්නොත් ඔයාලට ජීවිත කාලෙම ඉඳුනොත් මේක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට හම් වෙන සාමාන්‍යයෙන් ඩොලර් අඩුම වශයෙන් ඩොලර් 18ක් ඩොලර් 100ක් 500ක් අතරත් ඩොලර් 1000 2000 අතරත් 3000 4000 සමහර වෙලාවගේ 8000 දක්වා ඔයගොල්ලන්ගේ සැලරි එකක් එනවා මේකෙන්. මේක 100% විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්. මේක මාත් කරලා තියෙනවා. මටත් ඒ වෙන එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් මේකෙන් කරන්න පුළුවන්. එතකොට දැන් මම මගේ ක්වොලිෆිකේෂන්ස් වලට මේක හදාගන්න පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට හදලා පෙන්නනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ඩිපාර්ට්මන්ට් ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් නේරික තෝරලා ඔයගොල්ලන්ට ෆිල්ටර් කරගෙන මේක දිගටම ඇදලා යන්න පුළුවන්. අපි ඉස්සල්ලාම බලමු මේ ඩිපාර්ට්මන්ට් කියන කොටස. එතකොට ඩිපාර්ට්මන්ට් එකට අපි මේ විදිහට ගියපුවාම අපිට පෙන්නනවා මේකේ තියෙන සරලව. ඒ කියන්නේ මේකේ තියෙන හැමදේම කැටගරිස් කරලා. ඒ කියන්නේ පොඩියටම කඩලා මේකේ තියෙන හැමදේම පොඩියටම කඩලා මෙතනින් පෙන්නනවා මොනවද තියෙන සෙක්ෂන්ස් කියලා. එතකොට දැන් සෙක්ෂන්ස් වලට ගත්තොත් අපි මේක පෙන්නනවා ඉන්ජිනියරින්. එතකොට ඉන්ජිනියරින් සබ්ජෙක්ට් එක ගැන නොලෙජ් එකක් තියෙනවා නම් පුළුවන්. සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් පුළුවන් නම් ඒක මෙතන ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් වැටෙන ඔක්කොම ගානේ මෙන්න මේ පේජ් එක රීෆ්‍රෙෂ් කරලා මෙතන ජොබ්ස් ගාන අඩු වැඩි වෙනවා. එතකොට දැන් මෙතන තිබ්බ 1200 ගානක් දැන් තියෙන්නේ 160 ගානක්. ඒ ඔය ජොබ්ස් ගාන වැටෙන්නේ මෙන්න මේ කැටගරි එක ඔබපුවාම තමයි. එතකොට දැන් මේක software development මට පුළුවන් හින්දා මම මේක software development දානවා. ඊට අමතරව information technology ඒකත් දාන්න පුළුවන්. data analysis ඒ වගේ ඕගලන්ට හැකියාවක් තියෙනවා නම් එහෙම. ඒතර ඩිසයින් පැත්තට දැන් ගොඩක් කට්ටියට මේක පිළිබඳව දැන් මේක තමයි මම හිතන හැටියට මේකේ තියෙන කුඩාම එකක් මේක. මොකද ඩිසයින් කියන එක අපි ඕන කෙනෙක්ට ක්‍රියේටිව්ලි හිතුවොත් දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය තියරි එක. එතකොට දැන් ක්‍රියේටිව් ඇන්ඩ් ආර්ට් සර්විසස් කියලා ගත්තොත් එහෙම ඔයගලන්ට දැන් සාමාන්‍ය ගොඩක් කට්ටිය චිත්‍ර අඳිනවානේ. එතකොට දැන් ක්‍රියේටිව් ඇන්ඩ් ආර්ට් සර්විසස් කියලා කියන්නේ ඔයගලන්ට දෙයක් ප්ලෑන් කරලා ලස්සන දෙයක් කරන්න පුළුවන්. ලස්සන වගේ වාට ලස්සන ඇහක් තියෙනවා. වාට දෙයක් ලස්සන දකින්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලින් ඔයගලන්ට මේකට මේ කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක බලුවොත් එහෙම බිස්නස් ඔපරේෂන්ස්. එතකොට දැන් මේක බිස්නස් කරන කට්ටිය ඉන්නවා. එතකොට බිස්නස් කරන කට්ටියකින් ඔයගලන්ට තියනවා නම් මෙන්න මේ ස්කිල් ටික. ලීගල් and compliance, එතකොට finance, human resource, business operations, product management ඔය වගේ කැටගරිස් තියෙනවා නම් ඔයගලන්ට ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ sales and marketing. එතකොට ඒ සයිඩ් එක බැලුවත් ඒකෙත් තියෙන ඒ වගේම පොඩි කැටගරිස් ටිකක් ඒ ටික ඔයාලට කැමති දෙයක් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට හෙල්ත් කෙයාර්. එතකොට දැන් නර්සින් වගේ කෙනෙක් කරනවා නම් එතකොට ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒ වගේ සයිඩ් එකෙන් දැන් ඔය ෆාමසි කරන කෙනෙක් හරි කමන්නේ. ෆාමසි අපේ ඉන්නේ ෆාමසි වල බෙහෙත් දෙන කට්ටිය. එතකොට ඒගොල්ලන්ට උනත් මේක කරන්න පුළුවන්. අර දැනුම විතරයි ඒකට ඕනේ. ඒ කියන්නේ මම කියපු එක පටන් ගන්නකොට මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඒකෙන් මේකෙන් දෙයක් අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා এডুকেෂන් සර්විස්. එතකොට දැන් මේකේ ගොඩක් කට්ටියගේ এডুকেෂන් සර්විස් එකක් යම්කිසි මට්ටමක හරි දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කස්ටමර් සර්විස්, සෝෂල් සර්විස්. එතකොට සෝෂල් සර්විස් කියන්නේ වගේ සාමාන්‍යයෙන් ඔයා සමාජෙත් එක්ක ඩීල් කරන විදිහක් තියෙනවානේ. ඒක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. කොහොමද ආගේ සෝෂල් සර්විසස් කියන එක. ඒක ඔයාට හම්බෙන ජොබ්ස් අනුව ඔයාට ඒක හම්බෙන ඩියුටි එක ඔයා ඒක ඒ විදිහට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේකෙන් කියන්නේ. කස්ටමර් සර්විස් කියන්නේ දැන් අපි ඔයාට මෙහෙම කරන කස්ටමර් සර්විස් කරන ඔයාට හම්බ වෙන වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක මැනේජ්මන්ට් කමිටි එකේ ඉන්න මෙම්බර් කෙනෙක් විදිහට වැඩ කරන්න වෙනවා. එතකොට වෙබ්සයිට් එකේ ඉන්න කස්ටමර්ස්ලාට ඕන තරම් ප්‍රශ්න එනවනේ. එතකොට ඒ ප්‍රශ්නවත් එක කතා කරගෙන ඒවා ගැටලු තියෙනවා නම් ඒවා විසඳගෙන ඒ කස්ටමර්ට දෙන්න පුළුවන් ඔපිනියන් සපෝට් එක දෙන්න පුළුවන්ද කියන එක මත තමයි ඔයාගේ ජොබ් එක නැඳලා පවතින්නේ මේකේ. එතකොට ප්‍රධාන වශයෙන් මේකට අපි යූස් වෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඒතර ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගොඩක් ඉම්ප්‍රූව් නම් නැත්නම් ගොඩක් වාට පුළුවන් නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක මේකෙන් ගොඩක් දෙයක් කරගන්න පුළුවන් අනිවාර්යෙන් ෂුවර්. එතකොට මේකීට අමතරව තව ලැන්ග්වේජස් තියෙනවා. චයිනීස්, ජපනීස් ඒ වගේ එක ලැන්ග්වේජස් තියෙනවා. මේකේ සිංහල තියෙනවද කියලා හරියටම කන්ෆර්ම් නෑ. මොකද ගොඩක් වෙලාවට සිංහල ජොබ්ස් මේකට වැටෙන්නෙත් නෑ. මේක ශ්‍රී ලංකන් එකෙන් දෙන්නේ නැති හින්දා. තව එක දෙයක් තමයි මේකේ දැන් අපි කියමුකෝ ඔයාට ජොබ් එකක් තෝරගන්න ඕනේ ඩුබායි වලින් වගේ. සමහර කට්ටියට එමිරේට්ස්, සමහර කට්ටියට
යුනයිටඩ් ස්ටේට් සමහර කට්ටියට ඕස්ට්‍රේලියා අට ඒ වගේ කන්ට්‍රීස්වල දැන් අපිගේම තව කෙනෙක්කින්න යුනයිටඩ් ස්ටේට් එක වැඩ කරන්න කැමති නෑ හැබැයි ඔස්ට්‍රේලියා වැඩ කරන්න කැමති. එතකොට ඒ වගේ කෙනෙක්ට මේක කන්ට්‍රේකස් පස්සල සිලෙක්ට් කරන්න පුළුවන් හැකියාවත් ඔයගලන්ට තියෙනවා. ඒක හින්දා එහෙම ප්‍රශ්නයක් නෑ. තම තමන්ට කැමති කන්ට්‍රී එකේ තම තමන්ට වැඩ කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ දේ. එතකොට දැන් ඔය වගේ තමයි මේ හැමදේම ඔයගලන්ට බලලා ඔයගලන්ට පුළුවන් දේ මෙතන සිලෙක්ට් කරලා මේකට දාන්න. දැන් මම දෙනවා මෙතන software development and designing කියලා. මොකද මට මේ දෙක කරගන්න පුළුවන් හින්දා. creative art එක දෙන්නත් පුළුවන්. එතකොට දැන් පේනවාද මේක ස්ක්‍රීන් වල තාම job 166ක් මට available තියෙනවා. මේක තෝරගන්න පුළුවන් මට්ටමකට. එතකොට දැන් creative and artworks කියලා දුන්නාම මේක 175කට බයි. එහෙම තමයි ඉන්නේ. දැන් මේක වාට ඔක්කොම jobs හම්බෙන්නේ නෑනේ. වාට තෝරගන්න විදියට කැටගරි කරලා තමයි වාට මේකෙන් දෙන්නේ. එතකොට දැන් මම මේ ඔක්කොම මේ සිලෙක්ට් කරලා මම දැන් apply දුන්නාම අපිට හම්බෙනවා job 175ක් companies 70ක. හරිද? මේ ශ්‍රී ලංකා කියලා පෙන්නන්නේ මම මෙතන region එක ශ්‍රී ලංකන් තෝරලා තියෙන හින්දා. ශ්‍රී ලංකන් අනිත් එක තමයි මේක අපිට පෙන්නන්නේ ශ්‍රී ලංකන් වැඩගෙන අපේ රටට availability එක විතරයි. ඒක පිටරටවලට දැන් තියෙන සමහර ඒවා තියෙනවා. දැන් ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා. ඒ වෙබ්සයිට්ස් වල ගොඩක් වෙලාවට ලංකාවට සපෝට් එක නැහැ. ඒ හේතුව ඉතින් ලංකාවට තියෙන මේකත් එක්ක ඒක කොහොම ලංකාවට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි පිටරට වලට හදාගෙන කරන්න පුළුවන් හැකියාවල් තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මේකේ පෙන්නන්නේ ලංකාවේ අයටත් ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් තමයි මේකෙන් පෙන්නන්නේ. ඊට අමතරව දැන් මෙතන අපිට පෙන්වන්න ඇති මෙතන දැන් මම මවුස් එක ගෙන පෙන්වන්න බෑ. මෙන්න මෙතන පෙන්වන්න ඇති පැය 19යි. මෙතන දවසයි. ඔය පෙන්වනවානේ මේ පොඩියට. ඒ කියන්නේ මේ පෝස්ට් එක මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා පැය 19යි දවසයි. එතකොට දැන් මෙහෙම අපිට පෙන්නපුවාම අපි මේ කියන්නේ මේ ජොබ්ස් තාම මේ ගිහිලා නැහැ. ඒ කියන්නේ මිනිස්සු මේක රිවයිව් කරා තව වෙනකම් මේකට මිනිස්සු ඇප්ලයි කරත් තාම කවුරුත් බඳවගෙන නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට තව chance එක තියෙනවා මේකට මේ ඇඩ් වෙන්න. එතකොට එහෙම තියෙනවා. හරි. ඊළඟට අපි බලමු එහෙම දැන් salary එක ගත්තොත්. දැන් salary කැටගරි ගත්තොත් දැන් මේකෙන් ගොඩාක් දුරට ඔයගොල්ලන්ගේ jobs දැන් 175 දිනක තව ඊට වඩා අඩු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට වඩා වැඩි වෙන්න අවස්ථාවකුත් තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට කොහොමද ගන්න පුළුවන් කියලා. දැන් එතකොට hourly ගන්න පුළුවන්, daily ගන්න පුළුවන්, weekly ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් monthly කියලා දානවා. නැත්නම් any කියන option එක මට දෙන්න පුළුවන්. මොකද මම ගොඩක් වෙලාවට මට හම්බෙන payments ඒවා මම ගානට manage කරගෙන යන්න හින්දා. එතකොට මෙතන ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කැමති ගාන දැන් ඔයගොල්ලෝ දැන් මේ ගානන් අතරේ දැන් අපි හිතමුකෝ ඔයාලට සාමාන්‍යව මේ ජොබ් එකක් තෝරගන්නේ ඩොලර් 20කට ඩොලර් 30කට කියලා. එතකොට ඔයාලට මෙතන මේ රේන්ජ් එක දීලා ඒක කොහොමද හම්බෙන ගාන බලලා ඒවට හරියට ජොබ්ස් හොයාගන්න පුළුවන්. දැන් මම මෙතන දැන් මම තෝරගත්ත කැටගරි වලින් දැන් මේක මම ජොබ් එකක් ඇප්ලයි කරලා තියෙනවා. ඒ ජොබ් එක මේකේ නෑ. මොකද මම කලින් අප්ලෝඩ් කරලා ඉඳලා. එතකොට දැන් තියෙන ජොබ් එකක් බලුවොත් දැන් monthly ගත්තොත් අපිට salary එක දෙන්නේ එක ජොබ් එකයි සහ එක කම්පැනි එකයි. ඒ හින්දා දැන් මේක බැලුවොත් මට මේක විතරනේ ගන්න තියෙන්නේ. ඒ හින්දා එහෙම ප්‍රශ්නකුත් එනවා. ඔයගොල්ලන්ට කැමතිම විදිහටම මේකෙන් ගන්න පොඩක් අමාරුයි. මොකද මේකේ තියෙන ඒ ඕගොල්ලෝ තෝරන හැම කැටගරියම ෆිල්ටර් වෙලා ඇවිල්ලා කොයිලාකාරී අන්තිමට එකක් හෝ දෙකක් තුනක් වගේ තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඒ ඉතුරු වෙනවත් එක්ක පාට ඉස්සරහට මේක ඇදලා යන්න පුළුවන්. ඊළඟ තමයි දැන් මේක monthly නැතුව මම මේකට එන්නේ දෙනවා. මට ඒක ප්‍රශ්නයක් නැති හින්දා. එතකොට job 175ම අපිට apply කරනවා. ඔයගොල්ලෝ කැමති එකක් එදලා දී ගන්න පුළුවන්. කමිට්මන්ට් වලට ගත්තොත් ඔයාට මේක කොච්චර විදියට දැන් මම කියවනේ මේ full time, part time. එතකොට contract. එතකොට internship, temporary. ඔය කියන මට්ටම් අනුව ආට මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ full time කියලා. ඔයා මේ ඔක්කොම අන්ටික් කරගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේක වට full නම් ඔයාට මෙතන ආයසරයක් පෙන්වනවා මෙන්න මේ විදියට jobs 156ක් වුණා. company setup ඒ කියන්නේ මේක full time. මුළු දවසම මුළු සතියම මේක කරන්න ඕනේ. එතකොට මේක part time විදියට ගත්තොත් මේක jobs අඩු වෙනවා. ජොබ් නැති වෙන තරමට කියනවා. ඒ කියන්නේ මේක part time එකක් විදියට කරන්න අමාරුයි. සහ මේකේ ඒ හේතුව තමයි කරලා දෙන ෆිල්ටර්ස් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට දැන් ඔයා මම වෙන කැටගරි එකම ඉන්නේ නැහැ.
එතකොට දැන් මම අතන තේරුවේ ඩිසයින් ඇන්ඩ් සොෆ්ට්වෙයාර් කියන සමහරට මම සොෆ්ට්වෙයාර් විතරක් තේරුවා නම් මට මෙතන තව ජොබ් එකක් අවైలබල් වෙන්න තිබ්බා. ඒක මම එහෙම තෝරපු නැති හින්දා තමයි මට ඒක නැත්තේ. එතකොට දැන් අපි කොන්ට්‍රැක්ට් දුන්නොත් එහෙම ඒකත් එතකොට එතන ජොබ්ස් 8ක් තියෙනවා. පේනවනේ. ඒක කැටගරිස් වලට තියෙනවා. එතකොට මේක එකෙන් එක ෆිල්ටර් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මම මෙතන මේ ඔක්කොටම ටික් දෙනවා. දැනට ඔයගලන්ට මේක එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්න හින්දා. එතකොට ජොබ් එක 170 අවైలබල් වෙනවා. ඊට පස්සේ මේ දැන් මම දැනට තාවකාලිකව හදාගන්න ඔච්චරයි. ඔයගලන්ට තව දුරටත් මේක ෆිල්ටර් කරගන්න ඕනේ නම් මේ හැමදේම ෆිල් කරලා ඔයගලන්ට එක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ටාස්ක් එකකට. එතකොට දැන් මෙතන පේනවා one view 2 view 1 view. ඒ මේක බලලා තියෙන තාම එක්කෙනයි මේක දෙන්නේ බලලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ජොබ් එකක් කියන්නේ දැන් මේකේ එක කැටගරි එකක් තියෙනවා. මේකේ ජොබ් එකක් කවුරු හරි දැන් අපි හිතන්නකො අපි බලලා අපි ජොබ් එකක් කරන ආපි ටික සෙට් වෙනවා. සෙට් වෙලා කියලා ඔයා තව ටිකක් අපි හොයලා බලලා කියලා එතන ඒ ඔප්ෂන් එක එනවනේ. ඒ අන්න එතෙන්ද වෙනකොට අපි මෙන්න මේක සේව් කියන කොටසට අපි දාගත්තොත් මේක තව කෙනෙක් රිවිව් කරන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි මේ අර හම්බු නැත්නම් මේක අපිට තියනවා කියලා හිතනවනේ. අන්න ඒ වගේ තව කෙනෙක් මේක ඒ විදිහට සේව් කරගන්න පුළුවන්. ඒතකොට මේ ඇප්ලිකේෂන්ස් කියලා වැටෙන්නේ තාම මේකට කවුරුත් එක ඇප් මේකක්වත් දාලා නැහැ කියන එක. සමහරවිට මේක සේව් එකක් කරනකොට මෙතන බින්දුවක් තියෙන්න පුළුවන්. එයා ඒක සේව් දැම්මට එයාකට ඇප්ලිකේෂන් එක කියන්නේ එයාකට මේ ඇප්ලයි කරලා නැහැ. ඒතකොට ආඩෙක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට දැන් මෙතන පෙන්නනවා ඇති මේ දැන් මෙතන අපි මේ හරි මම මේ පළවෙනි එකම ගන්නම්කෝ. දැන් පළවෙනි එක ගත්තොත් එහෙම දැන් මෙතන මේ විදිහට පෙන්නනවා අපිට. ඊට පස්සේ මේක වෙනවා මේක view all job website. එතකොට මේක remote job එකක්. මේක full time job එකක්. එතකොට remote job එකක් කියන්නේ ඔයාලට ගෙදර ඉඳලා කරන්න පුළුවන් විදිහ එකක්. full time මේක ඔයාලට කරන්න සිද්ධ වෙනවා. එතකොට build animations integrate systems troubleshoot issues ඕවා තමයි කරන්න තියෙන්නේ. එතකොට build automations වගේ දේවල් කරන්න පුළුවන් software controlling තියෙනවනේ. ඒ වගේ දේවල් තමයි ඔයාගෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඕගලන්ට requirement සමහර කියන්නේ දැන් ඕගලන්ට මේකේ නිකම්ම බෑ. ඕගලන්ට මේකට 3 years වලත් සාමාන්‍ය work flow එකක් තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට experience කියන එකක් සාමාන්‍යයෙන් මේකට ඕන කරනවා. මේගොල්ලෝ බලනවා. මොකද මේක ගන්න කිලින්ම ආව direct salary එකට employee කෙනෙක් විදිහට. කියන්නේ වැඩ කරන කෙනෙක් විදිහට තමයි මේ company එකට ආව ගන්න. ඔයා ගෙදර ඉඳලා වැඩ කරා. ඔයා කොහේ ඉඳලා වැඩ කරා. ඔයා මේ company එකේ ඉන්න member කෙනෙක් නැත්නම් ඔයා මේක වැඩ කරන employee කෙනෙක්. වැඩ කරන කෙනෙක්. විදිහට තමයි ඔයා මේකේ hire වෙන්නේ. එතකොට මෙතන වෙනවා දැන් part 3 yearsවත් සාමාන්‍යයෙන් එමෝටෝක ෆ්ලෝ එකක් තියෙන්න ඕනි කියලා. ඊට අමතරව දැන් webhook experience remote startup environment වගේ දේවල් දැන් මේ software පැත්තෙන් ගත්තොත් එහෙනම්. එතකොට දැන් එක කැටගරිස් වලට දැන් තේරෙනවා ඇති ඒක වෙනස් වෙනවා කියන එක. එතකොට දැන් උදේට මම ඩිසයින් විතරක් තෝරගත්තා නම් ඔතන තියෙනවා ඕගොල්ලන්ගේ ආර්ට්ස් වර්ක් දාන්න. එතකොට ලෝගෝ ඩිසයින්ස් කරන්න, වීඩියෝ එඩිටින් කරන්න, ඊට පස්සේ ෆොටෝ එඩිටින් කරන්න, එතකොට ඇනිමේෂන්ස් හදන්න, ඒ වගේ දේවල් ඩිසයින් සයිඩ් එකෙන් වටෙනවා. එතකොට ඒ වගේ දේවල් සාමාන්‍ය පොඩි අයට උනත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට softwares තියෙනවා. දැන් කාලේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒවා කරන එක හරිම සරලයි. මොකද දැන් අපි වෙබ්සයිට් එක ගියත් ඒ වෙබ්සයිට් එකකට පොඩි ෆොන්ට් එකක් ගහලා AI වලින් පොඩි ෆොන්ට් එකක් ගහලා AI වලින් ඕකන්ට ලොකු ජෙනරේට් එකක් කරගන්න පුළුවන්. එතකොට සරලයි ෆ්‍රී කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට තියෙන්නේ ඒවත් යූස් කරලා මේවා ඉස්සරහට කරන් යන එක තමයි. එතකොට දැන් ගොඩක් software පැත්තෙන් ගත්තොත් එහෙනම් මේ විදිහට තියෙන දැන් මේවට AI ගොඩක් යූස් කරන්න බෑ. හැබැයි පොඩ්ඩක් පුළුවන්. ඉතින් ඒ ටික පාවිච්චි කරලා හරි කමන්නේ ලේසි එකට මේක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඕගලන්ට දැන් සාමාන්‍ය දැන් මේකේ වැඩ කරනවා. දැන් මේ කම්පැනි එකකින් වැඩ කරනවා නම් ඔයාලට මෙන්න මේ apps හරි මේ websites හරි Windows දැන් අපි ගත්තොත් එimhe softwares එතකොට apps ඊට පස්සේ websites coding මම මේ පැත්තෙන් කතා කරන්නේ. ඒ කියන්නේ IT පැත්තෙන් කතා කරන්නේ. එතකොට ඒ වගේ දේවල් වලින් දැන් ඔයාලට මේකේ ඔයාගෙන් ඉල්ලන්නේ webhooks කියන සහ SS එකයි එතකොට make.com වගේ දේවල් තියෙන experience එක. නැත්නම් ඔයාලට ඒ වගේ තියෙන issues corrections ඒවා හදන්න තමයි දැන් මේකෙන් ඉල්ලන්නේ.
ඊට පස්සේ දැන් මේක තමයි ඔයගොල්ලන්ට සරලව මේකේ ඕගොල්ලන්ට ඉල්ලන දේ සහ ඕගොල්ලන්ට තියෙන්න ඕන දේවල්. ඊට පස්සේ අපි යනවා මෙතන මේ කම්පැනි ඉන්ෆෝ. එතකොට මේ කම්පැනි ඉන්ෆෝ එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ දැන් මේ එකක් නේ තියෙන්නේ. මේගොල්ලන්ගේ තව ජොබ්ස් අවైలබල් නම් තව ජොබ්ස් තියෙනවා නම් මේ කම්පැනි එකේ වෙන විදිහකට ඔයාලා පුළුවන් මෙතන view all jobs දෙන්න. එතකොට වෙන වින්ඩෝ එකක් ඕපන් වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් ඕපන් වෙලා ඔයගොල්ලන්ට එන්න ජොබ්ස් ටික පෙන්නනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ දැන් කම්පැනි එකට සාමාන්‍යයෙන් අනිවාර්ය වෙබ්සයිට් එකක් තියෙනවානේ. එතකොට මේ කම්පැනි එකේ මේ වෙබ්සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඔන්න අපි ගිහින් බලමු. මෙන්න මේ විදිහට අලුත් වින්ඩෝ එකකින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඔන්න වෙනවා. මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක සරලව පෙන්නනවා අපිට. එතකොට මේකින් මේක ගැන පොඩි ස්ටඩි එකක් දෙන්න පුළුවන්. ඒවා තමන්ගේ ඒ හම්බෙන්න දේවල් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් එහෙම මේක ගැන ඒ කියන්නේ මේ ජොබ් එක ගැන ඔයාලට චූටි එක්ස්ප්ලেইন එකක් මේකෙන් දීලා තියෙනවා. මේක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මේක තමයි ඔයාගේ වෙන්න ඕනේ අපිට. මේව තමයි ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් වගේ දේවල් මේකේ තියෙනවා. එක ජොබ්ස් වලට වෙනස් වෙනවා. එතකොට ඔයාගේ මේකේ දැන් ඇයි ඔයා මේකට අපිට සම්බන්ධ වෙන්න ඕනේ කියන වගේ දේවල් ඒක ප්‍රශ්නාර්ථයෙන් උත්තර සමගම මේකේ දීලා තියෙනවා. දැන් මේක බලුවොත් එම 100% රිමෝට් සෙටප් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක තනිකර ඔයාලට රිමෝට් කන්ට්‍රෝල් කියන්නේ දැන් සාමාන්‍ය මෙහි ඉඳලා එහෙ කන්ට්‍රෝල් කරනවා වගේ කරන්න පුළුවන් දේවල් තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේක අහනවා දැන් අපි තවදුරටත් ගියොත් අපි මේක ඇප්ලයි කරලා බලමු කියනවා. ඇප්ලයි කරලා මේක එවුවා අපි ආයසරක් වින්ඩෝ එක රටනවා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ලෝඩ් වෙනකන් ඉඳලා බලමු. හරි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ජොබ් එකට ඔයාගේ ඇප්ලයි කරන වෙලාවේ ඒතකොට ඔයාගේ මෙතන තෝරන්නේ දැන් ශ්‍රී ලංකන්නේ. ඒතකොට මෙතන පෙන්නනවා ශ්‍රී ලංකන් කෙනෙක් විදිහට තමයි මේකට ඇඩ් මේ වෙන්නේ කියලා එම්ප්ලොයි කෙනෙක් විදිහට යන්නේ කියලා. අනිත් එක මෙතන ෆුල් ටයිම් කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක සතිය දවස් ඔක්කොම කරනවා කියන එක තමයි. එතකොට සමහරවිට ඔයාලා මේක සතිය දවස් ෆුල් ටයිම් කියලා තිබ්බට ඔයාලට මේක සතිය වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හදිසි එමර්ජන්සි එකකදී ඔයාලට සාමාන්‍ය සපෝට් එක දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට දවසක් මේක බදන් ඉන්න ඕනේ නැති වෙන ජොබ්ස් තියෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්තක් මත තීරණය වෙනවා. එතකොට දැන් මේක බලුවොත් මේකේ තියෙන චූටි ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට මොකද්ද කරන්නේ අර ආරකේ තිබ්බ ටිකම මේකෙත් පොඩ්ඩක් වැඩි විස්තර කරලා තියෙනවා. එතකොට මේකට අවශ්‍ය කරන්නේ කොහොමද මොනවද ඕනේ කියන ඒ විස්තර ටික තමයි මේකට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ වගේ පල්ලෙහාටම ගිහපුවාම මෙන්න මේ වගේ බඩ බටන් එකක් තියෙනවා. මේක එක එක විදිහට පේන්න පුළුවන්. දැන් මේකේ apply for jobs කියලා තියෙනවා. සමහර වෙලාවට apply කියලා විතරක් තියෙන්න පුළුවන්. නැත්නම් for the jobs කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් මේක එක එක විදිහට කියලා කොහොමද අන්තිමට මේ බටන් එකක් අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඇප්ලිකේෂන්ස් වලට ගියාම ඉස්සලාම එනවා අපේ නම ගහන්න එනවා. ඒ කියන්නේ full name එක full first name එක. එතකොට දැන් මේ first name එක last name එක email එක එතකොට අපේ number එක. මේකට හරියටම details දෙන්න මොකද ඕගොල්ලෝ කෙලින්ම මේගොල්ලන්ගේ database එකට තමයි ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ detail ඔක්කොම මේගොල්ලෝ ඩෙසෙම්බර් එකට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ database එකට ඒගොල්ලෝ දාගන්නවා. ඊට පස්සේ address එක ඊට පස්සේ මේ profile එක. එතකොට ප්‍රොෆයිල් එක කියලා කිව්වහම ඔයා ගැන චූටි ඉන්ට්‍රස්ට් එක කියන්නේ ඔයාගාව චූටි ඔයාගේ පොඩි විස්තරයක් මේකට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා. එක්ස්පීරියන්ස් තියෙනවා කියලා දැන් ඔයා මෙතන ඔයාගේ මේකේ දෙන්න පුළුවන්. දැන් ඔයාගේ මෙතන පොඩි CV එකක් වගේ එකක් තමයි මේක ඉල්ලන්නේ. එතකොට දෙන්න පුළුවන් දැන් මගේ දැන් ඔයා ගත්තොත් ඔයාගේ ජොබ් එක මොකද්ද? එතකොට ඔයා මොනවද ගන්න ක්වොලිෆිකේෂන්ස් ඔයාලට මොකක් හරි දැන් අපි කියනවා අපි මොනවද දැන් ඔයාලට මොකක් හරි කොහෙන් හරි වෙන දැන් කෝස් එකක් කරලා ඒකේ මොකක් හරි සර්ටිෆිකේට්ස් තියෙනවා මෙහෙම අවුරුදු ගානක ඔයා කරා මෙහෙම එකක් කරා අර විදියට කරා මේ විදියට කරා ඒ කියන විස්තර ටික පොඩියට දාලා චූටියට වචන සාමාන්‍යයෙන් 250කට වගේ හරියන්න 250කින් දාලා පොඩි ගානක් ඒක ලොකුයි වගේ තේරුණාට ඒක මහලු දෙයක් නෑ 250ක් නැත අඩුම 100කට දාලා ලස්සනට දාලා සමන ඇට්‍රැක්ටිව් මොඩ් එක කියන්නේ ආකර්ෂණීය විදියට මේක දාලා දාන තරමට ඕගොල්ලන්ට මේකෙන් එන වාසිය වැඩි.
ඊට පස්සේ මෙන්න මේ විදිහට දාලා ඔයාට එක්ස්පීරියන්ස් දැන් අපි කියමු කාඩ ඔයා කරනවා මක්කා ට්‍රේනින් එකක් කරනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට සාමාන්‍ය අපි ඩිසයිනින් පැත්තෙම ගත්තොත් ඔයා කරනවා කෝස් එකක් කරනවා Photoshop. ඒ කියන්නේ වීඩියෝ ෆොටෝ එඩිටින් පැත්ත ඔයා සම්පූර්ණ අරනවා. Photoshop විතරක් නැතත් Photoshop වීඩියෝ එඩිටින් අරන්න ඕන එකක්. ඔයාට සර්ටිෆිකේට්ස් තියෙනවා කියන්නකෝ. ඔයා ඩිග්‍රී එකක් කරලා ඩිග්‍රී එකේ සර්ටිෆිකේට් එකක් තියෙනවා. එතකොට ඔයාට මේකට මෙන්න මෙතන ෆොටෝ එකක් ඉදිරියට ඇඩ් කරගන්න පුළුවන්. මේක මෙන්න මේකයි මගේ ප්‍රූෆ් එක කියන්නේ. ඊට පස්සේ මෙතන ඔයාට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එක සාමාන්‍යයෙන් මෙහෙමයි. මේ වගේ ජොබ් එකක් අපි ඇප්ලයි කරනවා අනිවාර්යෙන් අපි LinkedIn account එකක් තියෙන එක හොඳයි. LinkedIn කියන්නේ app එකක්. ඒකෙත් සාමාන්‍යයෙන් ඔය WhatsApp Facebook වගේ තමයි. හැබැයි ඒකේ ඉන්නේ ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ කියන්නේ වැඩක් කරන්න ගත්ත කට්ටිය විතරයි. ඒක ඔය Facebook වගේ යනම් මනම් හැලි දාන්න. එතකොට අනම් මනම් අර ඒ වගේ පෝස්ට් දාන එකක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ඔරිජිනල් ඔය ජොබ් එකකින් ජොබ්ස් හොයාගන්න තියෙන ඒවා. එතකොට දැන් මේක දාන්න කට්ටිය ඇති මම මෙන්න දාන්න කට්ටියට කියන්නේ. එතකොට ඒක ගැන ඒක සාමාන්‍යයෙන් ඉන්නේ දැන් ඒකෙන් ඉවත් අපිට ගොඩක් ජොබ්ස් ගන්න පුළුවන්. ඒකේ අර ඒ කියන්නේ ඒකේ තියෙන කම්පැනි CEO ලා මැනේජර්ස්ලා එතකොට මේ වගේ කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඒක සාමාන්‍ය ප්‍රොෆෙෂනල් විදිහට යූස් වෙන සෝෂල් මීඩියා ඇප් එකක්. අනිත් ඇප්ස් වගේ නෙවෙයි. එතකොට ඒ වගේ account එකක් තියෙන්න ඕනේ. එතකොට තියෙන තරමට හොඳයි. එහෙම නැත්නම් එකක් හදාගන්න Tamanටම කියලා හදාගෙන තමන්ගේම බිහේව එකක් එකේ ලස්සන ක්‍රියේට් කරගෙන තමන්ගේම ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. එතකොට ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන දෙනවා මේක කොහෙන්ද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක ගැන හොයාගත්තේ කියන එක පොඩි දැන් මේක දැන් දැනගත්තේ කොහෙන්ද WhatsApp නම් එහෙම Facebook නම් එහෙම Google නම් එහෙම TikTok නම් එහෙම LinkedIn නම් එහෙම කොහෙන් හරි කමන්නේ මෙන්න මෙතන පොඩි ටික් එකක් දාන්න. ඊට පස්සේ අන්තිම දෙන ඔයගොල්ලන්ගේ WhatsApp නම්බර එක. මෙතන මේක හැම කම්පැනි එකටම මේ වගේ එකක් ඉල්ලන්නේ නැහැ. එතකොට සාමාන්‍ය මේක අනිවාර්යයෙන් ඇවිල්ලොත් දෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. මොකද ඒක පුරවන්න හරියටම නැත්නම් ඔයගොල්ලන්ට ඊළඟ ස්ටෙප් එකට යන්න දෙන්නේ නැහැ. ඊට අමතරව මේකේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට WhatsApp account එකක් ඉල්ලගන්න ඔයගොල්ලන්ව directly contact කරගන්න පුළුවන්. ඒක මොකද සමහරවිට mobile numbers සාමාන්‍යයෙන් ඒ රටයි මේ රටේ අතර පොඩි gap එකක් අර කියන්නේ කොහොමද connections වල problems එකක් තියෙන හින්දා WhatsApp වලට එහෙම නැති හින්දා තමයි අපි ගොඩක් වෙලාවට WhatsApp number එකක් ඉල්ලන්නේ emergency situations control කරන්න ඕනේ හින්දා. එහෙම නැත්නම් ඔයාට එකකින් ඒක විසඳන්න බෑනේ. ඔයා කොහෙලා කාරි කනෙක්ට් වෙන්න ඕනේ අනිවාර්යෙන් online හරහා තමයි. ඒතකොට සාමාන්‍ය අපි normal online set මේව කරන්න අමාරුනේ. කියන්නේ කණිදුණු කරගන්න අමාරු හින්දා තමයි ගොඩක් වෙලාවට numbers එක ඉල්ලන්නේ. ඒක ඒත් හැම කම්පැනි එකක්ම ඒක ඉල්ලන්නේ නැහැ. එතකොට දැන් වෙබ්සයිට් through කරනවා අර කිරීම වෙබ්සයිට් එක හරහාම තමයි ඒවා කතා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට පෝර්ට්ෆෝලියෝ. එතකොට මේකට පෝර්ට්ෆෝලියෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ තනිකර බලුවොත් එහෙම ඔයාගෙන CV එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය මේක CV එක කියන එක සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාගේ qualifications ඔක්කොම දාලා එතකොට ඔයාට තියෙන experience දාලා එතකොට ඕන කෙනෙක්ව ලේසියෙන් ඇඩ් කියන්නේ ඒකට ඒවා ගැන කියනකොට ඔයා ගැන අර සුපිරි වාව් මෙයා නම් අපිට ගැලපෙනවා කියන මට්ටමකට CV එකක් හදාගන්න. හැබැයි බොරු දාන්න එපා. බොරු දාලා හැදුවොත් එහෙනම් ඔයාටම තමයි පසුවට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඒකේ හින්දා බොරු දාන්න එපා. බොරු දාන්න නැතුව තමන්ට තියෙන සුපිරි දක්ෂතාවක් මම වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා. හරි මට වීඩියෝ ඕන විදියකට එඩිට් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මට කියන ඩිසයිනර් කෙනෙක්. ඒක ඔයාලා කියන ලෝගෝ හදන්න පුළුවන්. ඔව් මට ඕන විදියක ලෝගෝ එකක් හදන්න පුළුවන්. ඔයා ඉල්ලන්නේ මොකද්ද මම ඒක හදලා දෙන්න. අන්න එහෙම තියෙන කොන්ෆිඩන්ස් එකක් එක්ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් බය නැතුව දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා හිතන නම් මට මේ කොටස බෑ. මට මේ කොටස දැන් වීඩියෝ එඩිටින් ගත්තොත් එහෙම මට වීඩියෝ එඩිට් කරන මේ කොටස බෑ මට. ටිකක් අමාරුයි හාඩ්. ඒත් ප්‍රශ්නයක් නෑ. අර පුළුවන් කොටසක් තියෙනනේ. ඔය පුළුවන් කොටස ගැන උපරිම දේවල් එකේ දාන්න. ඒක සාමාන්‍ය වචන 500කට විතර හදාගත්තා නම් ඔයාගේ CV එක ඔයාට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ එකක් විදියට. හරි නැත්නම් ඔයාට වෙනම මේක ඉල්ලනවා ඔයාගේ ප්‍රොෆයිල් එකක් විදියට ඔයාගේ CV එකක් අප්ලෝඩ් කරන්න කියලා. එතකොට ඒව දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ තියෙන certificate, qualifications, එතකොට experience, degree දැන් සාමාන්‍ය education පැත්තෙන් ගත්තොත් එහෙනම් master degrees ඔය ඔක්කොම ඉල්ලනවා. එතකොට ඒව ඔක්කොම දෙන්න තරමට ඔයාට මේක හම්බෙන මේක වැඩි. ඒ කියන්නේ අර respectful එක සහ මේක හම්බෙන chance එක වඩා වැඩි.
එතකොට ඒ වගේ දේවල් මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ වෙබ්ස් මේ ජොබ් එකේ අනුවන මේකේ තියෙන එක තීරුවකට තමයි තියෙන්නේ. දැන් මම ඇප්ලයි කරපු ජොබ් එකේ ඒකේ තියෙනවා කොටස් 6කට අපිට මේකේ ෆිල් එක කරගන්න වෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන තනි පිටුවන්නේ මේ තියෙන මේක මේක තනි පිටුවන්නේ. එතකොට මේ තනි පිටුව කියන්නේ මගේ මෙන්න මෙතන පිටු 6ක් පෙරලන්න පුළුවන් විදියට දේවල් ඉල්ලුවා. එතකොට ඒව සමහර කම්පැනිස් වලින් එච්චර දුරට ඉල්ලනවා, සමහර කම්පැනිස් වලින් එච්චර දුරට ඉල්ලන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ වගේ බලුවොත් වගේ සැලරි දැන් කොහොමද එක්ස්පෙක්ටේෂන් කොච්චරක් විතරට ඕනේද, මාසෙට කොච්චරක් ඕනේද ආට කියන එක දාන්න පුළුවන්. ඒකට ඒවල් ගොඩක් වෙලාවට ඔයා ලෝ ප්‍රයිස් වගේ යනවා නේද, අඩු ගණන් වලින් යනවා. සමහරවිට ජොබ් එක සෙට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැබැයි මෙහෙම එකක් තියෙනවා, තමන්ගේ ස්කිල් එක අඩුවට දෙන්න හදන්න බෑ. කොයි වෙලාවකවත් පාට සැටිස්ෆැක්ෂන්ස් තියෙන ගානක් තියෙනවනේ. ඒ ගාන හරියටම දෙන්න වග බලා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ෆොටෝ එක එඩිට් කරන දැන් කියන්නේ ඕකේ අපි ගත්තත් මේ සොෆ්ට්වෙයාර් පැත්තෙන් සාමාන්‍යයෙන් කොහොම සොෆ්ට්වෙයාර් පැත්ත ලක්ෂ 3-4කට වැඩි අනිවාර්යෙන් පඩියක් අපිට ඉල්ලන්න පුළුවන් මේ වගේ කම්පැනි එකකින් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒකත් මන්ත්ලි ඉල්ලන්න පුළුවන් ලක්ෂ 4 5 6 7 8 නැත්නම් 1 මිලියන් වගේ යනකම් හරි මේකෙන් අපිට ඉල්ලන්න පුළුවන්. එතකොට ඒක දෙන එක නැති එක තීරණය කරන්නේ කම්පැනි එක. ඒක සමහරවිට ඔයාලට මේ කම්පැනිත් එක්ක කතා කරන වෙලාවකට කියයි ඔයාලා අපිට මෙච්චර ගාණක් වාට දෙන්න බෑ, ඔයාලට මේ ගාණක් දෙන්න පුළුවන් අපිට, ඔයාලකට එකගද නැද්ද කියන වගේ දේවල් මේකෙදි කතා ගන්න පුළුවන් මේ ස්ටෙප් එකෙන් පස්සේ. තව දෙයක් තමයි මේකෙන් හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. මම කලින් කිව්වා වගේම මොකද එහෙම වෙන තරමට තමයි අපිට මේත් එක්ක ගනුදෙනු කරගන්න අමාරු. ඔයගොල්ලෝ හිතන්නකො මේකට ඕගොල්ලෝ දැන් මේ ඉන ප්‍රොසෙස් එකත් ඕගොල්ලන්ට ටිකක් සංකීර්ණයි නම්, ඕගොල්ලන්ට මේක අමාරුයි නම් ඔයාලට ගොඩක් අමාරුයි මේක ඉස්සරහට වැඩ කරගෙන යන්න. මොකද අපි හිතන්නකො මේ ඔක්කොම ෆිල් කරලා අපි CV ඔක්කොම දාලා අපි ඔක්කොම හදලා අපිට ජොබ් එක හම්බ වෙනවා කියලා. අපිට ජොබ් එක හම්බ වෙනකොට අපිට පොඩි මැසේජ් එකක් එනවා. ඒගොල්ලෝ අපේ Gmail එකට නැත්නම් අපේ WhatsApp නම්බර් එකට වගේ එනවා. ඔයාලට මේ ජොබ් එක අපි ඔයාලට මේ විදිහට ඇප්ලයි කරා. ඔයාලට අපිත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඔයාලට ඒ කම්පැනි කියන මැනේජර්ස්ලත් එක්ක ඔයාලට කතාවක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ඔයා ගැන ඔන්ලයින් සම්බන්ධතාවයක් ඔයාලට හදාගන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවලට ඔයා වචන හසුරවන්න ඕනේ හරියටම ඉංග්‍රීසි දන්න කෙනෙක් විදිහට සහ ඔයාලට ඒ වෙලාවට ඒ වෙලාව පැටරුණොත් එහෙම කියන්නේ පැටරුණොත් කාටත් පැටුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයි මම කියන්නේ ඔයාලට මේක ඒ කියන එක තේරුම් ගන්න සහ ඔයාලට ඒ කියන එක ඔයාගේ හිතේ තියෙන එක ඔයාලට කියන්න පුළුවන් විදිහකට ඉංග්‍රීසි සම්බන්ධ මට්ටමක තියෙන්න ඕනේ. මොකද පිටරට මේවා SMC කම්පැනිස් නෙවෙයි ලොකු කම්පැනිස්. ඒතකොට ඒ කම්පැනිස් එක කතා කරනවා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් දුවන කම්පැනිස් ලංකාව වගේ සිංහලෙන් යන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේකෙන් බලුවොත් එහෙම මේක ඔයාලට අහනවා මේක US වල වැඩ කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් මේකෙන් අහනවා. ඒ පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට දැන් මේවා හැම වෙබ්සයිට් එකකටම කියන්නේ හැම එක මම කිව්වා වගේ එක සමාන නෑ. ඒකෙන් ටිකෙන් ටික වෙනස්. එතකොට දැන් මෙතන දාන්න තියෙනවා එක දේවල්. ඒ කියන්නේ දැන් share before automation problem modules. මෙතනින් දැන් මේකෙන් අහනවා ඔයා මොකක් හරි කම්පැනි එක වැඩ කරාද? එතකොට ඒ කම්පැනි එක විසඳපු ලොකුම එක මොකද්ද, ලොකුම ප්‍රොබ්ලම් එක මොකද්ද, ඒ කියන විස්තර එක ඔයා මේකෙන් දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් කරගන්න. එතකොට ඒක විසඳුවා කොහොමද? ඊට පස්සේ මේක අහනවා කලින් වැඩ කරාද? ඔයා ඒ ජොබ් එකෙන් පැන්නුවද? ඒකින්ද ඒ විස්තරත් අහනවා මේකෙන්. කියනවා පැන්නුවද? ඒ පයින්ඩ් හේතුව මොකද්ද? පන්නන්න හේතුව මොකද්ද? ඒවත් අහනවා මේකෙන්. එතකොට ඒ ඔක්කොම දීලා ඔයගොල්ලෝ ඔක්කොම වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලා මෙතන සබ්මිට් ඇප්ලිකේෂන් එක දෙන්න තියෙනවා. එතකොට සබ්මිට් වෙච්ච ගමන් ඔයගොල්ලන්ට රටනවා thank you for submitting applications කියලා පෙන්නලා we will reviewing කියලා හරි ඔයගොල්ලන්ට හෙජ්ජක් පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාගේ රිවිව් එක බලලා ඔයාගේ CV බලලා ඔයාගේ qualifications බලලා ඔයාගේ salary එක බලලා එතකොට ඔයාගේ ලැන්ග්වේජ් එක ඔයාගේ කන්ට්‍රි ඒ කියන ඔක්කොම දේවල් බලලා අට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා කියලා ගොඩට පේනවා නම් අර මං කිව්වා වගේ ගොඩක් වෙලාවට ඔයාලා ලින්ක්ඩ් එක හරියටම හදාගන්න. මොකද ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ චෙක් කරන්න ඉඩක් තියෙනවා ඔයා ගැන පොඩි ID එකක් ගන්න. ලින්ක්ඩ් එක තියෙනවා නම් ලින්ක්ඩ් එක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් විදිහට දාලා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයාගේ ෆොටෝ එක උනත් අප්ලෝඩ් කරන ප්‍රොෆයිල් පික්චර් එකේ කෝට් එකක් එක්ක තියෙන ෆොටෝ එකක් වගේ. ඒ කියන්නේ ෆුල් කිට් එකෙන් ඉන්න
ෆොටෝ එක වගේ අප්ලෝඩ් කරන තරමට ඒක ගොඩක් ප්‍රොෆෙෂනල් වෙනවා. ඊට පස්සේ වගේ බයෝ එක වගේ නේම් එක එක කොහෙටවත් නම් දාන්න යන්න එපා. වගේ ෆුල් නම ජෙනුයින් නම ඒකට දාලා වගේ ලස්සන බයෝ එකක් දාලා එකට ලස්සන ඕන කෙනෙක් වගේ ප්‍රොෆයිල් එක තියාගන්න පුළුවන් හැකියාවට ප්‍රොෆයිල් එක හදලා ඊට පස්සේ ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන්ස් ඔයා ඒකට අප්ලෝඩ් කරන්න. ඔයා දැන් සෝෂල් මීඩියා වලට Facebook පෝස්ට් එක තරම් ෂෙයා කරනවා ඉතින්. එතකොට TikTok උත් දානවා. TikTok වීඩියෝස් එනවා ඕන තරම් මේක ෂෙයා කරන කට්ටිය මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට ඒ යන ටයිම් එකම චුට්ටක් අරගෙන Tamanට තියෙන ස්කිල් එකේ තියෙන කියන්නේ ස්කිල් එක පොඩි වීඩියෝ කෑල්ලකට පොඩි ෆොටෝ එකක් විදියට ඒකත් හරි ලස්සන ප්‍රොෆෙෂනල් විදියට ඒකත් රෙකෝඩ් කරලා නැත්නම් ඒක ලස්සන ඒ විදියට ෆොටෝ එකක් ගහලා ඒක ඔයාගේ ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න. එතකොට ඒගොල්ලෝ ඔයගොල්ලෝ ප්‍රොෆයිල් එක චෙක් කරා. ඒගොල්ලෝ ඒ චෙක් කරන වෙලාවට ඔයාගේ ප්‍රොෆයිල් එක බලුවොත් එනවා හරි මෙයා සුපිරියර් වැඩ කරන්න පුළුවන් ඩයල් එකක්. මේක සුපිරියර් කරන්න පුළුවන් කෙනෙක් මෙයා. ඒ වගේ කියන මට්ටමක තේරුණොත් ඔයාට මේ ජොබ් එක අනිවාර්යෙන් හම්බෙනවා. ජොබ් එක අනිවාර්යෙන් හම්බෙනවා කියන්නේ ජොබ් එක නැති වෙන්නේ නැහැ කියන එක. ඔයාට ඕන තැනක වැඩ කරන්න පුළුවන්. ඔයාට මේ එක ජොබ් එකක් හරි ගියොත් ඔයාට තව ජොබ් එකක් අප්ලයි කරන එක ජොබ් එකක් අප්ලයි කරන එක මහ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තව ලේසි වෙනවා. මොකද මොකද තව ඒක කරන්න ඔයාට තව එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. ඒකට ඔයාට තව CV එකකට දානකොට තව ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඒක මාරම ලේසි වෙනවා.